ලෙස මා සලකමි. මේ අවස්ථාව අප රටට ඓතිහාසික මෙන්ම අමරණීය අවස්ථාවක්. In my view, it was during Mrs. Sirimao Bandaranaike's time as Prime Minister twice, particularly the last period from 70 to 77, that සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රාජ්‍ය කාලයන් දෙක විශේෂයෙන්ම දෙවැනි කාලය අප රට ජාත්‍යන්තර පිළිගැනීම් අතින් ඉහළම තැනක් දිනාගත් කාලය ලෙස මම සැලකමි. before that, එතෙක් hardly anybody අසල්වැසි රටවල හැරුණු විට ඉන් එහා ලෝකයේ මිනිසුන් ශ්‍රී ලංකාව ගැන අසා තිබුණේ ඉතා මඳ වශයෙනි. එහෙත් බණ්ඩාරනායක මැතිණිය අගමැතිවීමෙන් පසු ශ්‍රී ලංකා බණ්ඩාරනායක මහත්මිය පිට රටවල ධන තුඩ රැවුදුන් අයුරු මම අසා ඇත්තෙමි. That response indicated that far and wide we became known. Mrs. Bandaranaike බණ්ඩාරනායක මැතිණිය අයගේ ස්වාමි පුරුෂයා වූ දිවංගත ගරු SWRD බණ්ඩාරනායක මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන ගියාය. බටහිර රටවලටත් පොදු රාජ්‍ය මණ්ඩලයටත් සීමා කොට තිබූ අපගේ විදේශ සම්බන්ධතා ඒ සීමාවෙන් පිටතට ගෙන ගියේ බණ්ඩාරනායක මහතාය. which had under the previous administration been confined to supporting the western path, following the western path and working within the Commonwealth. He developed relations, diplomatic and other relations with the then socialist countries and other progressive countries in the world. I do not wish to go into that. ජාත්‍යන්තර ප්‍රජාව තුළ මේසා මහත් පිළිගැනීමකට හේතු වූ ශාස්ත්‍රය කුමක්දයි මම නොදනිමි. එහෙත් මා වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරද්දී එහි සැපැමිණි බණ්ඩාරනායක මැතිණිය ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ඇතුළු රාජ්‍ය නායකයින්ගේ ඉමහත් ප්‍රසාදය දිනාගත් අයුරු මම සියසෙන් දුටුවෙමි. එවකට එතුමියගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබල මාක්ස්වාදී දේශපාලකයන් කිහිප දෙනෙකු සිටි බැවින් එතුමිය ඇමරිකන් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යන සැකය දුරු කිරීමට ඇය සමත් වූවාය. Managed to disabuse them of their belief that somehow or other her government was anti-American. විශ්වවිද්‍යාලයකට නොගියත් ජාත්‍යන්තර කටයුතු හෝ අර්ථ ශාස්ත්‍රය හෝ සබඳතා ශාස්ත්‍රය ගැන විශේෂඥ ඥානයක් ඇතැයි පිළිගැනීමක් නොතිබුණත් සෝවියට් රුසියාවත් චීනයත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන දක්වන්නා වූ සැලකිල්ල තමන්ට අවතක්සේරු කළ නොහැකි බැව් එතුමිය ඇමරිකා එක්සත් ජනපදයේ නායකයින්ට අවබෝධ කර දුන්නේ අප රට ජාතික ස්වාධීනත්වය මැනවින් තහවුරු කරමින්. And the Soviet Union and the People's Republic of China had legitimate security interests which she was prepared not in any way to jeopardize. බණ්ඩාරනායක මැතිණිය අපගේ ජාත්‍යන්තර සබඳතා බටහිර හා ආසියානු ලෝකෙන් ඔබට ගෙන ගියාය. ඇයගේ විදේශ ප්‍රතිපත්තිය අප්‍රිකානු රටවල් සමග කිට්ටු මිත්‍රත්වයක් ඇති කර ගැනීම දක්වා පුළුල් විය. And eventually became chairperson of the non-aligned. I must particularly refer to the interest she took in areas far beyond our own region. She made several visits to the African countries, to the Caribbean and to Asia, quite apart from Europe.
රාජ්‍ය නායිකාවක් ලෙස බණ්ඩාරනායක මැතිණියගේ ජීවිතයේ කූට ප්‍රාප්තිය වනාහි මෙරට පවත්වන්නට යෙදුණු නොබැදි ජාතීන්ගේ සමුළුවේදී සභාපති ධූරය ඇය වෙත පැවරීමයි. එය පුංචි ලංකාව රටවල් 88ක් සඳහා නායකත්වය ලැබූ අද්විතීය මොහොතක් විය. මේ යාපනයේ අර්ධද්වීපයයි. කාලය 70 දශකයේ මැද. එවකට මෙරට අගමැතිනිව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යාපනය විශ්වවිද්‍යාලය විවෘත කිරීම සඳහා එහි ගිය අවස්ථාවයි මේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රාජ්‍ය කාලයේදී අනුගමනය කරන ලද කෘෂි ප්‍රතිපත්තිය යාපනයේ ගොවීන්ට සරු කලදසාවක් ගෙන දුන්නේය. සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මගින් මෙරටට ආනයනය කරනු ලබන සමහර භෝග වර්ග පාලනය වූයෙන් එහි වාසිය ද්‍රවිඩ ගොවීන්ට අයත් විය. එම නිසා උතුරු නැගෙනහිර ගොවීන් හැම විටම බණ්ඩාරනායක මැතිණියව පිළිගත්තේ ඉමහත් හරසරිනි භක්ති ආදරේනි. Subsidiary food items had a significant value during that period, and so the economic prosperity of farmers, particularly in the north and east, was linked to these economic policies. And whenever Mrs. Bandaranaike visited Jaffna, she was very warmly received by the people in that area. බණ්ඩාරනායක මැතිණිය විසින් අපරට දේශපාලන සංස්කෘතියට කරන ලද්දා වූ එක් සුවිශේෂ මෙහෙවරක් ඇත. එනම් ද්විපාක්ෂික දේශපාලන න්‍යාය ශක්තිමත් කිරීමයි. 1977 දී ඇයගේ රජය මහා මැතිවරණයෙන් මහා පරාජයක් ලැබුවේ. ඇයගේ පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 8 දක්වා අඩු විය. From that period until 1994, ඒ පුරා අවුරුදු 17 තුල බල විරහිතව වුවද තමා විශ්වාස කළ දේශපාලන ප්‍රතිපත්තීන් පාවා නොදෙමින් තම පක්ෂය රජයට විරුද්ධ ප්‍රබල විකල්පයක් ලෙස ඇය ගොඩනැංගුවේ තරඟකාරී දේශපාලන න්‍යායද විනාශ වීමට ඉඩ නොතබමිනි. Ideals of a party and a commitment to a competitive democratic system which has contributed to the survival of the two-party system. ජනතා කැමැත්තට ඇය එදා නිහතමානීව හිස නැමුවාය. එහෙත් ඇයගේ ප්‍රතිවාදීන් එතරම් සාධාරණ නොවූහ. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීම ගැන රට පුරා මහා විරෝධයක් පැන නැගුණි. ගිහි පැවිදි දෙපක්ෂයම එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙස හෙලා දුටුවෝය. ආස්කිරි පාර්ශවයේ මහනාහිමි අතිපූජ්‍ය පලිපානේ ශ්‍රී චන්දානන්ද මාහිමිපාණෝ ජනාධිපතිතුමන් වෙත පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කරමින් විවෘත සංදේශයක් යැවීය. මම දන්නා ජනතාව මාත් එක්ක ඉන්න බව. අර කිසිම බයක් වුණා ආපහු එන්න පුළුවන් බව. මම පාර්ලිමේන්තුවේ අවසාන යනකොටත් කිව්වේ මම ආපහු එනවා කියලා. මම දන්නවා ජනතාවම ආපහු වෙන බව. එහෙනම් මම කිසි බයක් තිබුණේ නැහැ. අනිත් එක මම වරදක් කළා තිබුණේ නැහැ. මම දන්නා මේක බොරු චෝදනාවක්. ඒකට දැන් ඔප්පරලා තියෙන හොඳටම. ඒ හින්දා මම කිසි මේක නැතු මගේ ආත්ම සත්‍ය තිබුණා ඒක මුණ දෙන්න. ඒ අඳුරු කාල පරිච්ඡේදය තුලදී ඇය වෙතින් පළ වූ ඒ අප්‍රතිහත ධෛර්යය හා නොසැලෙන ආත්ම ශක්තිය ඇයට උරුම වූයේ උපතින්ම විය යුතුය. ඉපැරණි රුහුණු රට තලාව ඌව හා සබරගමු කඳු වැටි හා එක්වෙන තැන පිහිටි මේ රමණීය දේශය ඇයගේ නිජබිමයි. ඇයගේ උරුමයයි.
මහවැල තැන්න වලව්ව. මව් පාර්ශවයේ පරම්පරා මහගෙදර. මෙරට බෞද්ධ පුනර්ජීවනයට නන් අයුරින් දායක වූ මහවැල තැන්නේ රටේ මහතා නොහොත් අප අගමැතිතුමියගේ සීයා පාරම්පරික වෙදකමත් නැටුමත් ආරක්ෂා කොට ව්‍යාප්ත කිරීමට අනුග්‍රහය දැක් වූ ප්‍රභූවරයෙකු විය. කන්ද උඩරටින් පැමිණි බාන්ස් රත්වත්තේ කුමරුහා අතිනතගත් මහවැල තැන්නේ පුංචි කුමාරිහාමි බලංගොඩ නිවසක් තනා එහි පදිංචි වූවාය. රත්වත්තේ පවුලේ ආගමික වතාවත් සඳහා වූ කේන්ද්‍රස්ථානය බලංගොඩ සුදර්ශනාරාමය. එක්බිති එම යුවලගේ කුළුඳුල් දරුවා වූ සිරිමාවෝ නම් පින්වත් කුමරිය මෙලොව එළිය දුටුවේ එකුමරියගේ පුංචි අම්මාගේ නිවස වූ රත්නපුරේ බටුගෙදර පිහිටි පුස් ඇලි ඉද්ද වලව්වේදීය. ඇය උපන් සයනයේ අදත් එතැන එලෙසම තබා ඇත. පුංචි සිරිමාවෝ ලදරියක් ලෙස දෙමව්පියන් සමග මුල්ම පාසල ෆර්ගියුසන් බාලිකා විදුහල රත්නපුර. ඉන්පසු ඇය පැමිණියේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයටයි. බලංගොඩ ඌවස් කම්සිරිමාවෝ කුලෑ කොරගොල්ලේ වලව්වේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක කුලකුමරුවා සමග අතිනතගෙන පැමිණියේ ආත්පසින්ම වෙනස් වූ ලෝකයකටයි. එතැන් සිට දයාබර බිරිඳක් ලෙස සෙනෙහබර මවක් ලෙස ඇය මේ පරිසරයට අනුගත වූවාය. එහෙත් 1956 දී ලංකා ඉතිහාසයේ නව මගකට යොමු කළ බණ්ඩාරනායක තුමන් අසලින් සිටියේ චාම් ඔසරයකින් සැරසුණු
සිතින් හා සිරිතින් තවමත් සාම්ප්‍රදායික වූ සිංහල කුලකාන්තාවකි. ඉන් වසර 38කට පසු අනන්ත අප්‍රමාණ වූ දුක් ගැහැට බාධක කම්කටොළු ජයගෙන නොසැලී ඉදිරියට ආමේ දිරිය මාතාව තුන්වැනි වතාවටත් අප අගමැතිනියසේ දිවුරුම් දුන්නී නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම ජනාධිපතිනිය වූ තම දියණිය ඉදිරියේදීය. පසුගිය දශක දෙක ඇතුළත අප රටේ ජනතා අයිතීන් එක එක උදුරාගෙන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛයට පත් කරලා තිබුණේ. අපිට මේට අවුරුදු දෙකකට පෙර රට බාර ගන්න වෙලාවේදී අන්න ආපස්සට ගිහිල්ලා ඒ නැති වුණ අයිතිවාසිකම් නැවත වතාවක් ගොඩ නගමින් ස්ථාපිත කරමින් මින් ඉදිරියේදී ඒවා පහසුවෙන් විනාශ කරන්නට බැරි තරම් ශක්තිමත් දේශපාලන සමාජ නීතිමය රාමුවක් සකස් කරලා අපිට පටන් ගන්න සිදු වුණා. එතනින් එහාට මම හිතන හැටියට අපි ඒ ටික දැනට සාර්ථකව කරලා තියෙනවා. එතනින් එහාට අද අපිට කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ එදා මගේ පියාගෙත් මවගෙත් යුගයට වැඩිය හාත්පසින් වෙනස් යුගයක් තුලයි. සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික මේ සියලුම අංශ දිහා බැලුවොත් එදාට වැඩිය හාත්පසින් වෙනස් තත්ත්වයක් අද රටාවක් තියෙන්නේ. මොකද අපි දෙන බලය දෙන්නේ වෙන ප්‍රේසයකටයි. ඒ වෙලාවක මම දෙන්න හැදුවේ මේ රටේ මේ දවිඩ නායකින්ට චිරෝ නායක මෙන්න. දැන් මේ කොට නායකින්ට දෙනවා අපි බලය. අන්න ඒක අපිට තියෙන බය. අත්ත වශයෙන්ම අපරාජයේ බලය බෙදා හැරීමේ ප්‍රතිපත්තිය අපි විශ්වාස කරන දේශපාලන ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නයට ඉදිරිපත් කළ යුතුයි අපි විශ්වාස කරන දේශපාලන විසඳුම් මාලාවේ ප්‍රධාන අංගයක්. බලය බෙදා හැරීම සහ දේශපාලන විසඳුම් කියන ප්‍රතිපත්තිය ඇත්ත වශයෙන්ම මගේ පියාගෙනුත් මමගෙනුත් උරුම කරගත්තා කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. If for the first time a Bill of Rights had been incorporated in the Constitution, ප්‍රථම වරට ජනතාවගේ මානව හිමිකම් පිළිබඳ පනතක් මෙරට ව්‍යවස්ථාවට අනුබද්ධ කරන ලදී. තවද 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ ද්‍රවිඩ බස උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලනයේදී හා උසාවියේදී භාවිතා කිරීම නෛතික වශයෙන් ක්‍රියාත්මක කරන ලදී. මෑත ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ නොඑක් රටවල කාන්තාවන් දේශපාලනට පිවිසී කටයුතු කර තිබෙන බව කවුරුත් දන්න දෙයක්. නමුත් මේ අය අතරේ ශ්‍රී ලංකාවේ ශ්‍රීම වන්දාරනායක මැතිණිය විශේෂ තැනක් වරදක් වෙන්නේ නැහැ. ප්‍රධාන තැන දල්නවා කියමන මේ වරදක් නෙවෙයි. ඒ කාල පරිච්ඡේදය තුළදී මැතිණියගේ නායකත්වයේ පක්ෂයට දීමේදී පක්ෂයේ ඉදිරියට ගෙන යාමට බොහොම ඕනෑකමකින් උනන්දුවකින් එතුමිය ක්‍රියා කළේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසාම තමයි අද මේ දවසේදී මේ තත්ත්වයට පක්ෂය ගෙන යාමට හැකියාවක් ලැබුණේ කියන එකත් අත් වශයෙන්ම කියන්න පුළුවන්. මැතිණියගේ චරිතයේ විශේෂ ලක්ෂණයක්